එක්ස් මීඩියා ස්පෝර්ට්ස් කෝන තුලින් අද අපගේ අවධානය යොමු කරන්නේ පසුගියදා නිමව දුටු 2025 ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙත. තරගාවලිය නිමව දුටුවේ ඉන්දියා කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමින් අවසාන මහා තරගයේදී නවසීලන්ත කණ්ඩායම කඩලු 4කින් පරාජයට පත් කරමින් ඉන්දියා කණ්ඩායම මෙවර තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගත්තා. තරගාවලිය නිමව වෙලා දින කිහිපයක් ගත වෙලා හමාරයි. නමුත් ලෝකයේ විශිෂ්ට හිටපු ක්‍රීඩකයින් වර්තමාන ක්‍රීඩකයින් සහ ක්‍රිකට් විශේෂඥයින් මෙම තරගාවලිය පිළිබඳ තමන්ගේ මත අදහස් ප්‍රකාශ කරමින් සිටිනවා. එහිදී බොහෝ දෙනා තමන්ගේ මතය අදහස ප්‍රකාශ කර සිටින්නේ මෙවර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඉන්දියාවට වාසි සහගත ආකාරයෙන් මෙම තරගාවලිය සංවිධානය කළ බවයි. බටහිර ඉන්දියා කොදෙවිහි පුරාවෘත්තමය ක්‍රීඩකයෙකු වන ශ්‍රීමත් ඇන්ඩි රොබර්ට්ස් පවසා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙනී සිටින්නේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් බවයි. වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රීමත් ඇන්ඩි රොබර්ට්ස් මෙම තත්ත්වය මීට පෙරද දක්නට ලැබුණු බව අනාවරණය කොට සිටිනවා. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ පසුගිය 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේද මෙම තත්ත්වය දක්නට ලැබුණු බවයි. එනම් ICC ඉන්දියාවට වාසි සහගත ආකාරයෙන් තරග සංවිධානය කරන බව ඇන්ඩි රොබර්ට්ස් සඳහන් කොට තිබුණා. ඉතින් ICC වඩාත් මධ්‍යස්ථව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට නොහැකි බව ප්‍රකාශ කර සිටියා. මෙවර 2025 ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයේ හිමි වී තිබුණේ පාකිස්තානයටයි. ඒ සමගම තමයි මෙම අර්බුදය පැන නගින්නේ. එහිදී ICC තීරණය කරනවා ඉන්දියා කණ්ඩායම සහභාගී වන සියලුම තරග ඩුබායිහිදී පැවැත්වීමට. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තමයි එම සියලුම තරග පැවැත්වීමට ICC තීරණය කරන්නේ. මේ තත්ත්වය කිසියම් ආකාරයක වාසියක් වූාට කිසිම සැකයක් නැහැ. ඉන්දියා කණ්ඩායම පැත්තෙන් බැලූ කල ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේ දඟපන්දු යවන්නන්ට වාසිදායක ක්‍රීඩාපිටියක්. ඉතින් ඉන්දියා කණ්ඩායම අපි දුටුවා තරගවලිය පුරාම ප්‍රධාන පෙළේ ඔවුන්ගේ දඟපන්දු යවන්නන් 4 දෙනෙක් කණ්ඩායමේ සංයුතියට ඇතුළත් කරගනිමින් තමයි මෙවර තරගාවලියට මුහුණ දුන්නේ. ICC මධ්‍යස්ථව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කාරණාවක්. මේ වැදගත්කම අපිට ඉතාමත්ම හොඳින් දැනෙන තැනක් තමයි 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරිපාලනය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නැගී ඒම හොඳින් වටහා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට කිසියම් බාධකයක් කිසියම් පීඩනයක් එල්ල කිරීමට කටයුතු කළා. තරගාවලියට පෙර ආතුවම 1996 ලෝක කුසලාන තරගාවලියට පෙර ආතුවම ශ්‍රී ලංකා කණ්ඩායමට කිසියම් පීඩනයක් එල්ල කිරීමට උත්සාහ කළා. එහිදී වුන් ප්‍රථමින් භාවිතා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම දඟපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ පන්දුයමේ ඉරියව්ව එමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව සඳහන් කරමින් විනිසුරුවන් මාර්ගයෙන් එය අභියෝගයට ලක් කරමින් ඔවුන් කටයුතු කළා. එහිදී මධ්‍යස්ථව කටයුතු කරපු ICC ඉතාමත්ම ප්‍රශස්ත පරීක්ෂණයකින් අනතුරුව ඉතාමත්ම හොඳින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ලෝකයටම නිවේදනය කරා මුත්තයියා මුරලිදරන්ගේ පන්දුයමේ ඉරියව්ව නිවැරදි බව එය නීත්‍යානුකූල බව. ඒ වගේම තමයි ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට 1996 ලෝක කුසලානයේ සත්කාරකත්වයේ හිමිව තිබුණා. ඉන්දියාව සහ පාකිස්තානය සමගින් ශ්‍රී ලංකාව සහභාගී වුණම තරග පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබුණේ ශ්‍රී ලංකාවේදී. ඉතින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පළමු වටේ තරගයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කොට සිටියේ ශ්‍රී ලංකාවේ එවකට පැවති යුද වාතාවරණය නිසා ආරක්ෂක තත්ත්වය ප්‍රමාණවත් නොවන හේයින් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන බවයි. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය හා සම්බන්ධ වෙමින් ඒ අනුව යමින් බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායමද කියා සිටියේ බටහිර ඉන්දියා කොදෙව් ක්‍රිකට් පරිපාලනයද සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නොහැකි බවයි. මේ අවස්ථාවේ ඉතාමත්ම ඓතිහාසික සිදුවීමක් සිදු වුණා. ඒ ඉන්දියා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් වැනි ක්‍රීඩකයින් සහ පාකිස්තානු කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම් වැනි ක්‍රීඩකයින් ඒකාබද්ධ කණ්ඩායමක් ඉන්දු පාකිස්තානු ඒකාබද්ධ කණ්ඩායමක් නිර්මාණය කරගන්නේන් ශ්‍රී ලංකාවේ සංචාරය කරලා ඔවුන් පෙන්වුව ලෝකයට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකි බව. ශ්‍රී ලංකා කණ්ඩායම සමග සුහද තරගයකට සහභාගී වුණා ඉන්දු පාකිස්තාන් ඒකාබද්ධ කණ්ඩායම. ඒ තරගය ක්‍රියාත්මක කරමින් ඔවුන් ප්‍රායෝගිකව ඔප්පු කළ පෙන්වුව ලෝකයටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හැකි බව. නමුත් ඕස්ට්‍රේලියානු සහ බටහිර ඉන්දියා කොදෙව් පරිපාලනය ක්‍රිකට් පරිපාලනය ඔවුන්ගේ ස්ථාවරයේම සිටියා. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ නැහැ. මේ අවස්ථාවේදී ඉතාමත්ම මධ්‍යස්ථව කටයුතු කරපු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා තරග දෙකේම ජයග්‍රහණය නිතරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී අදාළ සියලුම ලකුණු ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දීමට
ඒ අවස්ථාවේදී එලෙස මධ්‍යස්ථව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ 1996 ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම දක්වා ගිය ගමනේදී විශේෂ වැදගත් කාරණාවක් බව ඔබට අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඒ වගේම තමයි ඔබට සඳහන් කළ යුතු තවත් විශේෂ කාරණාවක් තිබෙනවා. එදා 1996 දී මෙලෙස කෙනෙහිලි කම්වලට බඳුන්වුණු ශ්‍රී ලංකා කණ්ඩායම එලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනය එල්ල කරපු ඕස්ට්‍රේලියානු කණ්ඩායම අවසාන මහා තරගයේදී පරාජයට පත් කරමින් පාකිස්තානයේ ලාහෝරෙහි ගඩාපි ක්‍රීඩාංගණයේදී එදා ඒ සියලු බාධක බිඳ දබමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය හිමි කරගත්තා. ලෝක කුසලානය හිමි කරගනිමින් එදා ලෝකයට පසක් කළා ඒ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක් පමණක් නෙවෙයි සමස්ත ලෝක ක්‍රිකට් ප්‍රජාවම ලැබූ ජයග්‍රහණයක් බව. ඉතින් අද 2025 ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී මේ කියන පරිදි කිසියම් ආකාරයක වාසියක් සහිතව ICC විසින් ගත් මේ තීරණවල වාසිය ලබා ගනිමින් ඉන්දියා කණ්ඩායම මෙවර මෙම තරගාවලියේ ජයග්‍රහණය කළා නම් එය ඉන්දියා කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක් වුවත් මේ ලෝක ක්‍රිකට් ලැබූ පරාජයක් බව බොහෝ දෙනාගේ අදහසයි. මහතුරුන්ගේ ක්‍රීඩාව ඉන්දියානුකරණය වීම තුළ මේ ක්‍රීඩාව කුමන දිශාවට දිශානුගත වෙයිද කියා අපි විමසිල්ලෙන් ඉඳිමු.